දැන් ඒ දවස්වල අපි ඡන්ද කරන කාලවල අද යන්නේ මේ බොහෝ කාලයක් තිස්සේ මම මේ අකුරණට එන වෙලාවල් වලදී මට හම් වෙන පුරවැසියෝ අපේ මුස්ලිම් සහෝදරයන්ට වඩා සහෝදරවරු ප්‍රධාන ප්‍රශ්න දෙකක් මගෙන් අහලා තියෙනවා. ආණ්ඩුව තමයි ප්‍රතිපත්තිමය තීරණ ගන්න. ආණ්ඩුව තමයි ඒ ප්‍රතිපත්තිමය තීරණය වෙනුවෙන් මුදල් වෙන් කරන්නේ. රජය තමයි මේ මුදල් යොදවමින් ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මැදිහත් වෙන්නේ. ඒ නිසා පාසල වෙනුවෙන් අපේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් ඊළඟට ගත්තම රජය පැත්තෙන් වන යම් මැදිහත් වීමක් තිබෙනවා කියලා මං හිතනවා. හැබැයි අපි කැමති අපි මොන විදිහටද මැදිහත් වෙන්න ඕන කියලා තමුන්නාන්සලගේ යෝජනා අපිට ඉදිරිපත් වෙනවා නම් එතකොට අපිට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීත් ඒ පිළිබඳ කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම ඉන් එහාට ගිහිල්ලා ජාතික මට්ටමේ අපිට ඒ පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. දැන් අධ්‍යාපනය සම්බන්ධ කාරණේ දැන් මෙතන අපිට පේනවා වෘත්තීය පැත්තට බරක් තියලා තියෙනවා. වෘත්තීය පැත්තට බර තැබීම අද අපේ අත්‍යවශ්‍ය වුණාවක් වෙලා තිබෙනවා. මම හඳුනාගත්ත විදිහට මෙතනින් ඉගෙනගෙන සමාජගත වන හැමෝටම වගේ රැකියා අවස්ථා තියෙනවා, ලැබිලත් තියෙනවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් බොහෝ වෙලාවට අපිට තියෙන්නේ අත්දැකීමක් අපි කාටත් තියෙනවා. උපාධිය අරගෙන එළියට ඇවිල්ලා රැකියාව ලබා දෙන්න කියලා රජයට ලොකු බලකිරීමක් තියෙනවා. ලොකු බලකිරීමක් තියෙනවා. එතකොට අපි දැන් අලුත් විදියට හිතනකොට අපි හිතනවා ඉගෙන ගන්න සමාජයට ආවන රැකියාව අවස්ථා තියෙන්න ඕන. එහෙනම් එක්ක උගන්නන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් අපි වෙන පැත්තක ප්‍රශ්නයක් තියෙනවා. මේ පරස්පරයක් තියෙනවා. ඉගෙනගෙන එළියට ආවට පස්සේ රස්සාවක් නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. ආයි ප්‍රශ්න කරන්න වෙනවා ඉගෙන ගත්ත දේ මොකද්ද කියලා. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් මම කිසිසේත් අදහස් කරන්නේ අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම වෘත්තීය පැත්ත විතරයි කියලා. එහෙම නෑ, අධ්‍යාපනයේ තව පැත්තක් තියෙනවා. අපේ අධ්‍යාපනයේ වෘත්තීය පැත්තේ ප්‍රශ්නේ වගේම දැන් මෙතන වෘත්තීය පැත්තට ලොකු උත්තරයක් දීලා තිනවා. අනිත් පැත්ත ගැන මට ලොකු අදහසක් නෑ. අධ්‍යාපනයෙන් ලොකු සමාජ වගකීමක් ඉෂ්ට කරන්න තියෙනවා. අපිට තිබුණු වෙලාව අනුව ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඇත්තටම. සමාජ පැත්ත. මම උදාහරණයක් කියන්නම්කෝ. අපිට පාරේ යනකොට නගරවල යනකොට ප්‍රධාන තැන්වල පේන දෙයක් තමයි අපි ඉස්කෝලේ ගියා. විදුහල්පතිතුමා ගුරුවරු අපිට ඉගැන්නුවා. අපිට මෙවැනි සහතිකත් හම්බුණා. ඔක්කොම ඉන්නේ අපේ රටේ බොහෝ ඉස්කෝලේ ගිය අය. නමුත් අපිට බෑ තාම කහිරෙන් සුදු ඉරෙන් පාර පනින සමාජයක් හදාගන්න. එතකොට අපිට හිතෙනවා අපි මේ දෙමව්පියොත් කැප වෙලා, විදුහල්පතිලත් කැප වෙලා, ගුරුවරුත් කැප වෙලා අපි ගොඩනගලා තියෙන පුරවැසියෝ පිළිබඳ ගැටලුවක් තියෙනකොට එතන මම කල්පනා කරන්නේ එතන අපේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ සමාජයේ සැරිසරන ගැවසෙන සියලු පුරවැසියෝ ගත්තොත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ගුරුවරු උගන්වලා තියෙනවා. දෙමව්පියෝ කැප වෙලා තියෙනවා. නමුත් සමාජයේදී බැලුවම පුරවැසි වගකීම ඉෂ්ට වෙන්නේ අඩුයි. ඒක අපි අලුත් අධ්‍යාපන පරිසංස්කරණ ගැන කතා කරන කාලයක් නිසාත් අපිට ඒක සැලකිලි ගන්න පුළුවන්.
දැන් මෙතන ඉන්න දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, විදුහල්පතිතුමාගෙන්, සභාපතිතුමාගෙන් මම ඉල්ලනවා ඒ ගැනත් බලන්න. මම දන්නේ නැහැ මේ සිලබස් වල ඒ ගැන යමක් අන්තර්ගත වෙලා තියෙනවද නැද්ද කියලා. මොකද අපි මොනා කරත් වැඩක් නැහැ. අවසානයේට අපි සමාජගත කරන පුරවැසියා අර පොදු සමාජයේ අවශ්‍යතාවයන් අනුව කටයුතු කරන්නේ නැත්තම්. ඔය මම එක උදාහරණයක් කිව්වේ. තව ගොඩක් තියෙනවා. දැන් අපි පාරක යනවා. වාහනයක යනවා පාරේ. අපි දැකලා තියෙනවා වාහනේ ඕටෙක් කරාම එහෙම නැත්නම් මොකක් හරි බාධාවක් වුණාම වාහන දෙකක් පොඩ්ඩක් ඒ දෙන්න බැන ගන්නවා. සමහරට පාරේ ගහ ගන්නවා. සමහරලාට ජනෙල්ලෙන් වීදුරුව පාත් කරලා එළියට අත දාලා එක එක ඉරියව් පෙන්නනවා. ඒව දකින්නකොට ආපහු හිතෙනවා අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන පුරවැසියා ගොඩ නැගිලාද කියලා. ඒ වගේම බලන්න අපේ සමාජයේ පහුගිය කාලේ කොච්චර සංවිධානාත්මකව ජාතිවාදය මේ වන සංවිධාන මොනතරම් දුරට සමාජය තුල ජාතිවාදය පතුරවනවද, සමාජයත් කොයිතරම් ඒවට ගොදුරු වෙනවද කියලා. සංවිධානාත්මක ඌමනාවල් එන්න පුළුවන් එක එක ඌමනාවන් මත. හැබැයි ඒ සංවිධාන පවතින්නේ අපේ පුරවැසියොත් ඒවට සම්බන්ධ වෙනවා නම් විතරයි. නැත්තම් එවැනි සංවිධාන පැවැත්මක් නැහැ. දැන් අපි මේ වෙනකොට පුළුවන් තරම් එවැනි සංවිධානවල පැවැත්ම අහෝසි කරමින් යන්නේ. පුළුවන් තරම්. අපි ඒ ගැන ගොඩක් හිතනවා. මොකද අපේ රට ගොඩාක් ජාතිවාදයෙන් බැටකාපු රටක්. පුරවැසියෝ දිනපතාම බැටකාපු රටක්. අපේ ડોક્ટર සාබිත් බැටකෑවේ ජාතිවාදයෙන්ම තමයි. එතකොට ඒ ජාතිවාදයට ඉඩක් නැති වෙන අධ්‍යාපනයක් අපි ලබා දිය යුතුයි. හැම ජාතියකටම වටිනාකමක් තියෙනවා. ඒ ගෞරවය අපි දෙන්න ඕන. හැබැයි ජාතිවාදය කියන්නේ වෙන වැඩක්. ඒ ජාතීන්ගේ අනන්‍යතාවයන්, සංස්කෘතීන් ඒවට අපි ගරු කරනවා. ගරු කරන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි, නැත්නම් සමාජයක පැවැත්ම කඩා වැටෙනවා. නමුත් අපි උගන්නලා එළියට දාපු අය නෙමෙයි ඉන්නේ. අවුරුදු බොහෝ ගාණක් සමාජයේ ඉන්නේ. අපිට තාම බයක් තියෙනවා සංවිධානාත්මක ජාතිවාදී කල්ලි කණ්ඩායම් පක්ෂ අපේ සමාජයේ ජාතිවාදයට කොයිලාරි ගොදුරු කරගන්නේද කියලා. මොකද අපිට තේරෙනවා සමාජයේ තාම ඒක යටපත් වුණත් තිබෙනවා. ඒතර පාසලට ලොකු වගකීමක් තියෙනවා. වෘත්ති අධ්‍යාපනය විතරක් නෙමෙයි. අපි දෙන සහතික විතරක් නෙමෙයි. දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. සහතිකේ විතරක් නෙමෙයි, වෘත්තිය විතරක් නෙමෙයි. අපේ සමාජයේ පොදු පැවැත්මට සරිලන පුරවැසියෙක් බවට පත් වෙන එක. ඒක විදුහල්පතිතුමාට, සභාපතිතුමාට, ගුරුවරුන්ට, මේ දෙමව්පියන්ට, මෙතන ඉන්න අපි කණ්ඩායමට විතරක් නෙමෙයි, මුළු සමාජයටම ඒ වගකීම තියෙනවා. අපි බලන්න ඕන අපේ අධ්‍යාපන පද්ධතිය තුලින් මොනතරම් දුරට ඒ වෙනුවෙන් කැපවීමක් කරලා තියෙනවද කියලා. ඒක හරි වැදගත් දෙයක්. දැන් ඒ දවස්වල අපි ඡන්ද කරන කාලවල අද යන්නේ මේ බොහෝ කාලයක් තිස්සේ මම මේ අකුරණට එන වෙලාවල් වලදී මට හම්බ වෙන පුරවැසියෝ අපේ මුස්ලිම් සහෝදරයන්ට වඩා සහෝදරවරු ප්‍රධාන ප්‍රශ්න දෙකක් මගෙන් අහලා තියෙනවා. එකක්, ඔබතුමාලා බලයට ආවට පස්සේ ව්‍යාපාර සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන ප්‍රතිපත්තියක්ද? ව්‍යාපාර සම්බන්ධයෙන්. අපි දන්නවා අපේ මුස්ලිම් සහෝදරයන් විශේෂයෙන් සහෝදරවරු විශාල වශයෙන් ව්‍යාපාර වලට සම්බන්ධයි.
මොකද අපි සම්බන්ධයෙන් විශාල මිත්‍යා මත බොරු පතුරවලා තියෙනවා. අපි ආවොත් තමුන්නාන්සලාගේ ව්‍යාපාර රජයට පවරා ගන්නවයි කියලා මතයක් ගෙනිච්චා. ඒවට බාධා වෙයි කියලා මතයක් ගෙනිච්චා. ඒ නිසා අපෙන් නිතර අහන ප්‍රශ්නය. දැන් නම් අහන්නේ. දැන් අපි බලයට ඇවිල්ලා අවුරුදු 1කමාරකට ආසන්නයි. තව ටික දවසකින් 2යි. දැන් ප්‍රායෝගිකව භාවිතාවෙන් දන්නවා එහෙම එකක් නෑ. අපෙන් ඒවට කිසිම බාධාවක් නෑ සහයෝගයක් මිස. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ. අපිට අපේ ආගම නිදහසේ අදහා ගන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්ද? මොකද අපිට කියනවා සභාවේ නැගිටලා කියනවා තමුන්නාන්සලා බලයට ආවොත් ආගම් වලට හිරිහැර කරදර වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලේ අපි ඡන්දයට එන්න කලින් කිව්වා අපි ආවොත් පෙරහැර නවත්තනවා කියලා කිව්වා. හාමුදුරුවරුන්ට දානේ නැතුව යනවා කියලා කිව්වා. ඒ පැත්තෙන් එහෙම කියනකොට තමුන්නාන්සලාට ප්‍රශ්නයක් එනවා. අපේ ආගම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් ඇති වෙයිද? ඒ නිසා ඔය ප්‍රශ්න දෙක සෑහෙන අහලා තියෙනවා. අපි ඔකට උත්තර දීලා තියෙනවා. දැන් භාවිතාවෙන් අපි ඔප්පු කරලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙක අදාළ නැහැ. අද වෙනකම් අපේ මුස්ලිම් සහෝදරයන්ගේ පැත්තෙන් කිසි කෙනෙක් රස්සාවක් ඉල්ලගෙන අපිව හම්බෙන්න ඇවිල්ලා නැහැ. මේක මම ආඩම්බරෙන් කියන්නේ. රස්සාවක් ඉල්ලගෙන ඇවිල්ලා නැහැ. හැබැයි මම දන්නවා වර්තමානයේ අපේ මුස්ලිම් දූ දරුවන් විශාල වශයෙන් ඉස්සර වගේ ව්‍යාපාරික ශේෂ්ඨ හෝ කුෂිකර්මාන්තයට එහා ගිහිල්ලා රටේ හොඳ රැකියා අවස්ථා ශේෂ්ඨ වලට ඇතුල් වෙලක් ඉන්නවා. ඇතුල් වෙමුණුත් තියෙනවා. ඉස්සරට වඩා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් වැඩි. ඉස්සර අපිට තියෙන ව්‍යාපාර කුෂිකර්මාන්තේ ගොවිතැන් වගේ පැති එක්ක අපේ දුවලා ගෙවල් වල ඉන්නවා වගේ අදහසක් තිබ්බේ. නමුත් අද රාජ්‍ය සේවයට සහ පෞද්ගලික අංශ රැකියාවලට ඉහළ ඒවට විශාල වශයෙන් ගත්තොත් අපේ මුස්ලිම් සහෝදර සහෝදරයන්ගේ දුවලා පුතාලා දැන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉස්සර එක කාලයක් රටේ තිබ්බා අපේ රෝහල් වල අපේ දෙමළ දොස්තර මහත්තුරු හරියට හිටියා. දැන් මං අනුරාධපුර රෝහලේ සහ ඒ තැන්වල ගොඩක් හිටියා. යාපනයේ හොඳ අධ්‍යාපනයක් තිබ්බා. ඒකත් ඒකට බලපෑවා. මුස්ලිම් මහිරියනියක් අඩුයි. පරිපාලන ශේෂ්ඨෙත් එහෙමයි. අනිකුත් ශේෂ්ඨවලත් එහෙමයි. නමුත් අද අපිට ඒක එහෙම පේන්නේ නැහැ. අද එහෙම පේන්නේ නැහැ. ඒ නිසා අර ව්‍යාපාරික ශේෂ්ඨය කරන අතරම ඒ ශේෂ්ඨය තියෙන අතරම මෙන්න මේ රැකියා ශේෂ්ඨය අද ඒ ශේෂ්ඨයට ඇතුළත් වෙන අපේ මුස්ලිම් සහෝදර සහෝදරයන්ගේ දූ දරුවෝ විශාල වශයෙන් ඉන්නවා. ඒක අපි දකින හොඳ තත්ත්වයක්. ඒක වටිනා තත්ත්වයක්. මේ පාසලේ වුණත් ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා රැකියා ශේෂ්ත්‍රයට දරුවන් සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම මේ ඇවිදලා හැමතැනම බැලුවමත් පේන්නේ ඒ වෙනුවෙන් හොඳ පහසුකම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙතන ඉන්න දෙමව්පියොත් දන්නවා දරුවොත් දන්නවා පුතාලා දන්නවා ඇත්තටම මෙතන සේවයක් විදියට තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. මෙතෙන්ට යම් මේක නඩත්තු කරගන්න යම් පරිපාලන කටයුතු වලට යම් සහයෝගයක් දෙමව්පියෝ දුන්නට කමක් නැහැ. ඒක කෙරෙන්න ඕන.
ඒ වෙනුවෙන් කටයුතු කරනවා අර මේ පාසල අධ්‍යාපනය විකුණලා මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක නැති බව ඉතාම පැහැදිලි වුණා. ඒකත් ගොඩක් වටිනවා. මොකද අද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. අද අධ්‍යාපනය කියන්නේ මුදල් හම්බ කරන, මුදල් උපයන ප්‍රධානම දෙයක් බවට පත් වෙලා තියෙනවා.